පෙබරවාරි 14 වෙනිදා. එයා වාට කතා කරන්නේ කොහෙටද? ලස්සන තැනක නිදහසේ කතා කර කර ඉන්නද? නැත්තම් රුපියල් 2000 3000 අඳුරු කාමරයකටද? නංගි පොඩ්ඩක් හිතන්න. ඔයා අද රූම් යන්න බෑ කිව්වොත් එයාට තරහ යනවද? එයා ඔයාව දාලා යන්න හද නේද? එහෙනම් මතක තියාගන්න එයා ආදරය කරලා තින්නේ ඔයාට නෙවෙයි ඔයාගේ ඇඟට. හරි. ඔයා යාගේ හිත රිද්දන්න බැරි කමට කාමරයට ගියා කියමු. ඔයා දන්නවද මේ කාමරවල බිත්ති වලට ඇස් තියෙනවා කියලා? පැය දෙක සතුටක් ගන්න ගිහින් ඔයාට නොදැනීම ඔයාගේ වීඩියෝ එකක් රෙකෝඩ් වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට ගිය දේ ආගේ මකන්න බෑ නංගි. හෙට උදේ ඔයාගේ වීඩියෝ එකක් රටවටේ ගියොත් ඔයාට විතරක් නෙවෙයි ඔයාව මෙච්චර කල් හදපු අම්මටයි තාත්තටයි පාරේ බහැලා යන්න බැරි වෙනවා. ඒක දරා ගන්න පුළුවන්ද? මල්ලි උඹ සිරාවට මෙයාට ආදරේ නම් එයාව අමාරුවේ දාන්න එපා. එයාව ආරක්ෂා කරපන්. ආදරේ නාමෙන් ජීවිතේ විනාශ කරගන්න එපා. මේක බලන හැම සහෝදරියෙක්ම පරිස්සම් වෙන්න. තමන්ගේ යාළුවෙක්ව බේර ගන්න මේ වීඩියෝ එක දැම්ම ෂෙයා කරන්න.